ජීවත් වෙලා ඉන්න ටික කාලයේ අපි hina වෙලා සතුටින්ම ඉන්න උත්සාහ කරමු. අඩුතරමේ කාගේවත්ම හිතක් රිද්දන්නේ නැතුව. ආයුබෝවන්. අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ස්කයි ස්ටෝරි මගේ YouTube නාලිකාවට. ඉතින් අලුතින් එකතු වන අයත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම පුරුදු ආදරෙන් ලෙන්ගතුකමින් සෙනෙහසින් පිළිගන්නවා. කැඩුණු පියාපත් කතාවේ 7 වෙනි කොටසත් ඔබ වෙනුවෙන් අරගෙන ආවා. වැඩි කතා නැතිව දවසක් ප්‍රමාදත් වුණ නිසා ඉක්මනින්ම යමු අපි කතාව අහන්න. කතාවේ පසුගිය කොටසේ සිලනිලා කොළයට හිටපු ගෙදරින් එළියට දැම්මම ප්‍රසංගගේ ෂොප් එකට යනවා. එතනත් ප්‍රසංගගේ තාත්තා එයාලව එලව ගන්නවා. කොහොම හරි එයාලට යන්න තැනක් නැති නිසා එළි වෙනකම්ම පාක් එකක ඉඳලා බහවදා උදෙන්ම සමුදරා ඉන්න තැනට යන්න තීරණය කරනවා. ඉතින් සිලුනි දවසක් ප්‍රසංග එක්ක එතනට ගිහින් තිබුණා. ඒක නිසා ඇය මල්ලි යාගේ නංගිලා දෙන්නත් එක්ක යන්න ඕනේ කියලා හිතුවා. "ඔක්කේ, ඔයා කොහොමද එහෙට යන්න දන්නේ?" "හරි. මම දවසක් එතනට ගියා. යාළුවෙක් එක්ක පොඩි වැඩකට. ඒත් මං අම්මට ඒ බව කිව්වේ නැහැ. අපි යමුකෝ බලන්න." කමාරි 4 දෙනාම පයෙන්ම ගිය නිසා දවල් 1-2 විතර වෙද්දි වගේ එහෙට යන්න පුළුවන් වුණා. ඒත් ගේට්ටුව ළඟට යද්දී ඇතුලේ මොකක් හරි ලොකු උත්සවයක්. "අක්කේ, අම්මා නොයරින් නැන්දා මදු අක්කා මේ සේරමයි මෙහෙද ඉන්නේ. මේ තරම් විශාල කම්පැනි එකක් මාලිකාවක් වගේ." "ඔව් නංගි, අම්මා කිව්වේ නම් එහෙම තමයි. ඒත් අපි දැන් මෙහෙම්මම මේ ගේට් එකෙන් ඇතුළට යන එක හරි නෑ නේද? එහා පැත්තේ ගේට් එකක් තියෙනවා. අපි ඒකෙන් යමුද ඇතුළට?" 4 දෙනාම අනෙක් ගේට් එකෙන් ඇතුළට ගියා. ටිකක් ළඟටම ගියා. කට්ටියක් ගොඩක් හිටපු නිසා ඒ තරම්ම කාටවත් ගාණක් නැහැ. "අක්කේ, අර බලන්නකෝ. පිටරට අයත් ගොඩක් ඇවිල්ලා. අර බලන්න අර නිල් පාට ගවුමක් දාගෙන ඉන්න ලස්සන ගෑනු කෙනෙක්. මේ කම්පැනි එකේ අයිතිකාරයාගේ නෝනා වෙන්න ඇති. හරිම ලස්සනයි නේ." "සිලුනි අක්කේ, අර ඉන්නේ නොයලෙන් නැන්දා මදු එහෙම." "අම්මා පේන්නේ නැහනේ." "එයා කොහෙද ඉස්සරහට එන්නේ? ඇතුලේ වැඩ ඇති නංගි." "සිලුනි අක්කේ, අපේ අම්මගේ හැඩරුවමයි මට නම් එතන ඉන්න ගෑනු කෙනාගේ පේන්නේ." "අනේ පිස්සු දන්නේ ඔයාට. මල්ලි, අම්මා කොහෙද එතන ඉන්නේ?" එතකොටම වගේ ඒ කියන ගෑනු කෙනා නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා. සිලුනිට, දසුන්ට, නිදානිට ඇස් අදාගන්න බැරි වුණා. "දෙයියනේ, ඔව් ඒ අපේ අම්මා තමයි එතන ඉන්නේ." "ඒත් එයා මොනවද එතන කරන්නේ?" "අනික කම්පැනි එකේ ලොක්කත් ඉන්න තැන ළඟට වෙලා." "අපි මෙහෙ දුක් විඳිනවා. එයා සැප විඳිනවා. මෙහෙම වෙලා මදි. යන් අක්කේ යන්න." "දසුන්, පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්න මල්ලි." "ඒක තමයි මෙයා මේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ." අර අක්කේ, අර බලන්නකො අර වටේටම ගහලා තියෙන ෆොටෝ. ඒ හැම එකම ඉන්නේ අපේ අම්මානේ." "කො බලන්න." "ඔව් ඒකනේ. ඇයි අම්මා අපිට බොරු කිව්වේ?" "ඒ කියන්නේ එයා මේ කම්පැනි එකේ නිරූපිකාවක් විදියට තමයි වැඩ කරන්නේ." සිලුනි නිදානිත් එක්ක එහෙම කිව්වා. "ඒක තමයි." සාරා මොකොත්ම නොකිය මේ හැමදේම කියන ඒවත් අහගෙන බලාන ඉඳලා එකපාරම සෙනග මැද්දෙන් අම්මී කියගෙන ඉස්සරහට දෙව්වා. ඒ හඬට සමදරා හැරිලා බැලුවා. සමදරාගේ ඇස් දෙක ලොකු වුණා. "දෙයියනේ, මගේ ළමයි පැටව් ටික." සමදරාට කරගන්න දෙයක් නැහැ. සාරා ළඟටම එයිද? සමදරා ගොඩක් කලබලෙන්. නොයලින් මේක දැක්කා. නොයලින්ගේ ඇස් 4 වටේ උකුසු ඇස් වගේ. ඉක්මනටම සාරාගේ මැද්දට පැන්නා. "කට කෑ ගහන්න එපා." නොයලින් හැමීට සාරාව අනිත් පැත්තට හරවගෙන කට වහලා සිලුනි හිටපු තැනට එක්කගෙන ගියා. "මොකද්ද දෙයියනේ මම කරන්නේ? මොකටද මෙහෙ ආවේ?" "මොකද කරන්නේ කියලා අපි අහන්න ඕනේ.
අපේ අම්මා රාතන ලොක්කා ළඟට වෙලා මොනාද කරන්නේ? දසුන්ට ගොඩක් තරහා ගිහිල්ලා. මෙතන ලොකු උත්සවයක්. දසුන් කට වහගන්නවා. කට වහගන්න ඔයා තමයි නොයලින් නැන්ද මේ සේරටම කරන්නේ මේ සේරටම මුල. සමදරා සැරින් සැරේ හැරි බලනවා. නොයලින් සිලනිලාව හැකගෙන පිටිපස්සේ නොයලින් ඉන්න කාමරේ පැත්තට එක්කන් ගියා. එක්කන් ගිහින් කාමරේට දාලා දොර වැහුවා. මෙතන එකෙක්වත් දඟලන්න ලෑස්ති වෙන්න එපා. වටිනා කියන වැදගත් උත්සවයක් ඉස්සරහ පැවැත්වෙන්නේ. ඒක නිසා සමදරා එනකම් අම්මා එනකම් කවුරුද මෙතන දඟලන්න ලෑස්ති වුණා. විශේෂයෙන්ම දසුන්. දඟලන්න නෙමෙයි. මම යන්නම්කො ලොක්කා ළඟට. දසුන් ගොඩක් තරහෙන් කියවද්දී නොයලින් දොර වැහුවා. මල්ලේ ටිකක් කෑ ගහන්නේ නැතුව ඉන්නකෝ. මේක පිටතැනක්. අම්මා ආවම අපි කතා කරලා විසඳගමු. අක්කේ ඇයි මට අම්මි ළඟට යන්න දුන්නේ නැත්තේ? නොයලින් නැන්දා. සාරාගේ ගොඩාක් සාරට දුක හිතිලා. මොකද නොයලින් සාරාගේ කට වැහුවා. සාරමැණික අම්මා දැන් එයිනේ. නොයලින් දොර එළියෙන් ලොක් කරලා යන්න ගියා. සමදරාගේ මොනේ නම් ඒ තරම් හරි නැහැ. සමදරා මොකද මේ බය වෙලා? නෑ සර් නෑ එහෙම මොකුත් නෑ. මේ මිනිසුන්ට ඇහෙන්න සර් කියන්න එපා. ටිකක් ලස්සනට hina වෙලා ඉන්න. හෙක්ටර් සමදරා දිහා බලාගෙන වෙනස දැක්ක නිසා කතා කළා. සමදරාට මන හෙනහද? දැන් ඉතින් දසුන් මොන නැටුමක් නටයිද දන්නේ. සිලුනි නිදානි මාව වරදවා හිතයි. සමදරා ඔළුව අවුල් කරගෙන කල්පනා කරනවා. කොහොම හරි කට්ටියම ගියාම ගෙස්ලොත් ගියාට පස්සේ ඉක්මනින්ම යන්න ලෑස්ති වුණා. නොයලින්ගේ කාමරේ පැත්තට. සමදරා මොකද මේ හදිසිය? ඔහොම ඉන්න. අම්මා මම මේ ඇඳුම මාරු කරගන්න යන්න ලෑස්ති උනේ සර්. හරි එහෙනම් යන්නකෝ. සමදරා ඉක්මනටම මාරු කරගෙන නොයලින්ගේ කාමරේ පැත්තට ගියා. ගිහලා දොර ඇරියා කාමරේ ඇතුළටම ගියා. හතර දෙනාම අහක බලාගෙන. සිලුනේ නිදානේ දසුන් පුතේ මොකද මේ? ඇයි මේ තරහෙන්? ඔයා ඒ තරම්ම හොඳයි. ඒකයි අපි තරහෙන් ඉන්නේ. හේ ඉඳලා කෝල් කරනවා. ඇයි ඔයාට ෆෝන් එක ආන්සර් කරන්න බැයිද? අර ලොක්කෙල් ළඟට වෙලා හිටගෙන ඉන්නේ බොනික් එක වගේ. ඒ කියන්නේ ඔයා අපිට බොරු කරා නේද අම්මේ? මේ කම්පැනි එකේ ගහලා තියෙන හැම ෆොටෝ එකම ඉන්නෙත් ඔයා. තවත් නම් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. දසුන් ගොඩාක් තරහින් කතා කරනවා. පුතේ හැමින් කතා කරන්නකෝ. හැමීට නෙවෙයි මං අර ලොක්කගෙන් අහන්නම්කෝ ගිහිල්ලා. දෙයනේ මට මැරෙන්න හිතෙනවා. ඔයාලා මොනවද මේ කියවන්නේ? මම මේ ජොබ් එක කරන්නේ ඔයාලා වෙනුවෙන්. ඒක ටිකක් තේරුම් ගන්න. ඔව් මං ඔයාලට කිව්වේ නෑ තමයි. එහෙම නොකිය හිටියේත් ඔයාලා ගොඩක් කලබල වෙන නිසා. සිලුනේ මගේ ලොකු දුවේ ඔයාවත් අහන්න මම මේ කියන කතාව. මොනවා අහන්නද අම්මේ තවත්? අපිව ගෙයින් එළියට දැම්මා. ගෙදර බඩොත් සේරම එළියේ. වැස්සක් එහෙම આવොත් සේරම තෙමිලා විනාශ වෙලා යයි. ඉන්න තැනක් නැති නිසා ටවුන් එකට ගියා. ප්‍රසංගත් එක්ක ෂොප් එකේ ඉන්න කියලා. එහෙනොත් ප්‍රසංගගේ තාත්තා අපිව එළෙව්වා. යන්න එන්න තැනක් තිබුණේ නැහැ. අන්තිමට පාක් එක එළි වෙනකම්ම මමයි නංගිලා දෙන්නයි මල්ලේ හිටියා. හිඳලා තමයි මම මෙහෙට ආවේ. මැරෙන්න ඕන ඔයා නෙමෙයි අම්මේ අපි. අනේ දෙයනේ මට සමාව වෙන්න දෙයනේ. අද මෙතන මේ වැදගත් උත්සවයක් තිබුණ නිසා මං කලබල වෙයි කියලා වෙන්නේ නැති නොයලින් නැන්ද ෆෝන් එක හංගලා මට දුන්නේ නැහැ. එයා ළඟයි ෆෝන් එක තිබ්බේ. ඔය ගෑණි නම් මරන්න ඕන අල්ලලා. දසුන් ආපහු කේන්තියෙන් කලබලෙන් කෑ ගහනවා. කලබල වෙන්න එපා පුතා. නෑ කිසිම කලබලයක් නෑ අම්මා. අපි මෙහෙ ඉන්නේ. ඔයා ඉන්න එහෙනම්. අපි යමු. අක්කේ ලෑස්ති වෙන්න යන්න. අපි මහපාරෙම ඉන්නම්. ඔයාට ඕන තරම් සැප මෙහෙ තියෙනවනේ නේද? ඔයා ඒ සැප පහසුකම් විඳගෙන මෙහෙ ඉන්න. කමක් නෑ. අපි හතර දෙනා මහපාරේ හරි ජීවත් වෙන්න. සමදරාට කලන්තේ දාලා වැටෙන්න වගේ ඔළුව අල්ලගෙන එහෙමම වාඩි වුණා.
දෙයියනේ පාලිත ඇයි මට මේ ගින්දර දීලා ඔයා ගියේ? මේ හැම ප්‍රශ්නයකටම මං උත්තර හොයන්නේ කොහෙන්ද දෙයියනේ? මං පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ. මේ අහන්න මං නොයලින් නැන්දට කියන්නම්. මේ ටික දවසක් ඉමු. අපි මොකක් හරි කරලා වෙන තැනක් හොයාගමු. කලබල වෙන්න දෙයක් නැහැ. මං කන්න කෑම මොන හරි අරගෙන එන්නම්. කාමරයට වෙලා ඉන්න. මගේ රත්තරන් පැටව් 4 දෙනා මට උදව් කරන්න මේ වෙලාවේ. මං කියන දේ අහන්න. සමදරා අඬන්න ගත්තා. සිරුරටත් නිදානෙටත් පස්සේ දුක හිතුණා. හරි අම්මේ අඬන්න එපා. සාරා මගේ මැනික තරහද? නැහැ. ඒත් මට අම්මි ළඟට නොයලින් නැන්ද එන්න දුන්නේ නැහැ. එයා මගේ කඩත් මිරිකුවා. මට අම්මි නැතුව ඉන්න බෑ. හරි මගේ සාරා මැනිකෝ එන්නකෝ මගේ ළඟට. අම්මි ළඟට එන්නකෝ. සමදරාට ගොඩක් දුකයි. සාරාගේ ඇස්වල කඳුළු පිරීලා. සාරාගේ ඇස්වල කඳුළු පෙරලා දාලා තුරුළු කරගත්තා. මේ අහන්නකෝ. මං ගැන විස්තර මොකුත් මම මෙහෙට කියලා නැහැ. නොයලින් නේද තමයි එහෙම කරේ. එයා මොකුත්ම කියලා නැහැ. දැන් මේ හදිසියෙ කියන්න බැහැනේ. ඒක නිසා මම මඩුවටත් නොයලින් නේදටත් කියන්නම්. අපි මෙහෙ ටික දවසක් ඉමු. එයා අපිට උදව් කරයි. එයා ඔය සැරදැම්මට කෑ ගැව්වට උදව් නොකර ඉන්නේ නැහැ. මට නම් මේ කිසිම දෙයක් වැඩක් නැහැ. හෙට උදේම මම යනවා යන්න. දසුන් කේන්තියෙන් නතර කරගන්නෙම නැහැ. කියවන එක නතර වෙන්නේ නැහැ. ගොඩක්ම තරහින් තමයි කතා කරන්නේ. දසුන් කොහොමත් පාලිත වගේම මුරණ්ඩු නපුරු චරිතයක්. එහෙම කියන ගමන් සමදරා එළියට ගියේ කෑම ගේන්න. හයියෙන් දොර වැහුවා. සිරුනි ෆෝන් එක චාර්ජ් කරලා තිබුණේ නැහැ. ඒක නිසා චාර්ජ් කරන්න ගහලා පස්සේ ටිකක් ඔන් කරනකොට ප්‍රසංගගෙනුයි පහන්ගෙනුයි දෙන්නගෙම කෝල් ඇවිල්ලා. පහන් දන්නවනම් මං ඉන්නේ එයාගෙම කම්පැනි එකේ කියලා දැන් දෝගෙන එයි මෙතෙන්ට. හේත් ඉතින් හැමදාම නම් හංගගෙන ඉන්න බැරි වෙයි. මොන වෙලාවෙ හරි දකි. කාමාරෙන් නොයලින් 4 දෙනාටම රෑ කෑමත් අරගෙන ආවා. මෙන්න කෑම තියෙනවා. 4 දෙනාම කාලා නිදාගන්න. අම්මා කියා මෙතන බැලලා එන්න හදන්න එපා. මං හැමීට ලොක්කට කියන්නම්. මගේ නෑදෑයෝ කට්ටියක් ටික දවසක් මෙහෙ ඉන්නවා කියලා. මේ මොකද්ද මේ හිර කූඩුවක් වගේ මේක? දසුන් මේ එහෙමයි කියලා හෙට උදේ මෙහෙ සිරි නරඹන්න ඇවිදින්න එහෙම යන්න ලෑස්ති වෙන්න එපා. අනික මේ කවුරු හරි ඇහුවොත් මොකුත් කියන්න එහෙම එපා. විශේෂයෙන්ම සමදරා අම්මා කියලා. තේරුණාද 4 දෙනාටම? ඔව් තේරුණා. ජීවිතේ පළමු වතාවට මේ අපේ නැන්ද අපිට බොරු කියන්න උගන්වනවා. ඔන්න අපි ඉගෙන ගමු බොරු කියන්න අද ඉඳලා. ඒක නිසා ඔන්න කට්ටියම නොයලින් නැන්ද කියපු බොරු හැමෝටම කියන්න ඕනේ. නිදානේ එහෙම කියන ගමන් පිරුවට වගේ hina වුණා. හැමෝටම ඒ කතාවට hina ගියා. නොයලින් තොර වහගෙන එළියට ගියේ රවාගෙන. රෑ කෝල් එකක් ගන්නත් බැරි වුණ නිසා පහුවදා උදේම ප්‍රසංගට කෝල් කරා. සිලුනි ඔයා කොහෙද ඉන්නේ? මං උදේ ෂොප් එකට ගියා ඔයාලා පේන්නේ හිටියේ නැහැ. ඔව් අපි ඊයේ රෑ එහෙන් ආවා. ඇයි එහෙම කරේ? මං කිව්වා ඔයාලට එළි වෙනකන් ඉන්න කියලානේ. අනේ නැහැ ප්‍රසංග. ඔයාලගේ තාත්තා ඇවිල්ලා අපිට යන්න කියලා කිව්වා. ඒක කොහොමද උනේ? එහෙනම් කවුරු හරි තාත්තට කියන්න ඇති. ඊයේ මගේ ෆෝන් එක බැටරි චාර්ජ් එකක් තියෙද්දිම ෆෝන් එක ඕෆ් වෙලා තිබුණා. එහෙනම් තාත්තා මගේ ෆෝන් එක ඕෆ් කරලා ෂොප් එකට ගිහින් ඔයාලා වෙලවන්න ඇති. ඔයා මට කෝල් කරයි කියලා වෙන්න ඇති. එහෙනම් ෆෝන් එක ඕෆ් කරන්න ඇත්තේ. කමක් නෑ ප්‍රසංග. මොනවා කරන්නද? ඔයාලගේ තාත්තා කොහොමත් මට කැමති නැහැනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. අනේ සිලුනි මාත් එක්ක තරහ වෙන්න එපා දෙයියනේ. ඇත්තටම මම මෙහෙම දෙයක් දන්නේ නැහැ. මට සමා වෙන්න. මං තරහ නැහැ. මගෙන් සමාව ඉල්ලන්න එපා. හේ ඔයාගේ තාත්තානේ. අනේ සිලුනි මං කියන එක අහන්න සිලුනි. ඇත්තටම මට සමාව දෙන්න. හරි ඒක වැඩක් නෑ සිලුනි දැන්. ඔයාලා කොහෙද ඉන්නේ කියන්නකෝ. එතකොට ඊයේ රෑ කොහෙද හිටියේ? අපි ඔය ළඟ තිබුණ පාක් එකේ එළි වෙනකම්ම හිටියා.
දැන් මේ අම්මා වැඩ කරන දව තැනට ආවා. එතන ඉන්න පුළුවන්ද සිලු ඔයාලට? හැමදාම නම් ඉන්න බැරි වෙයි ප්‍රසංග. ටික දවසකට ඉන්නවා. වෙන තැනක් හොයාගන්නකම්. මම එන්න දෙන්නම් ඔයාලව බලන්න. ප්‍රසංග මෙහෙනම් එන්න එපා. හැයි මං එනවට ඔයා කැමති නැද්ද? නැහැ. අපිත් ඉන්නේ මේ ප්‍රශ්න ගොඩක පිට තැනකනේ. එහෙම මෙහෙට එන එක හරි නෑනේ ප්‍රසංග. එහෙම වුණොත් ප්‍රසංග මම එන්නම් ඔයාව මුණ ගැහෙන්න. ඔයා මෙහෙට එන්න එපා. පහනුත් ඉන්නේ මෙහෙ කියලා කොහොමනම් ප්‍රසංගට කියන්නද? සිලු විහාරා එයා ඔයාව මතක් කරා කියන්න කිව්වා. කෝල් එකක්වත් ගත්තේ නැහැ කිව්වා. අනේ ඔව් ප්‍රසංග ප්‍රශ්න ඉවරයක් නැහැ. කෙල්ලට කෝල් එකක් දෙන්න මට බැරි වුණා තමයි. මතක් කරා කියන්නකෝ. මං දැන් කොහොමත් එනවා. තව පැයකින් දෙකකින් වගේ මං එන්නම්. එතකොට අපිට විහාරවත් මුණ ගැහෙන්න පුළුවන්නේ. හරි එහෙනම් ඔයා පරිස්සමෙන් එන්න. හරි ප්‍රසංග මං ඇවිල්ලා ඔයාට එහෙනම් කෝල් එකක් දෙන්නම්. ඉතින් අදට සමු අරගෙන යන්නම්. කතාවේ මීළඟ කොටස අරගෙන ඉක්මනින්ම එනවා. තව ගොඩාක් දේවල් ඉස්සරහට තියෙනවා. හරිම ලස්සන කතාවක්. ඉතින් කතාව අවසන් වෙනතුරම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ගිහිල්ලා එන්නම්. ආදරෙන් හැමෝටම